හෙල්ලෝ ගයිස්, ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ මිස්ටර් ස්කයි බ්‍රෝ මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද කියලා දෙන්න යන ගේ ගැන ඔයගොල්ලෝ දැන්ටම දන්නවා. මොකද මම thumbnail එකේ දාලා තිබු විදිහට අද කතා කරන්න යන්නේ Affinity කියන software එක ගැන. ඉතින් ඇත්තටම මේක Photoshop එක ගහපු කණේ පාරක් කියලා කියන්න පුළුවන් ඇත්තටම. ඉතින් Photoshop එකේ අපිට ගොඩක්ම තිබ්බේ ගොඩක් වෙන මේ අපිට Photoshop ඔරිජිනල් යූස් කරන්න ඕන අනිවාර්යෙන් පේඩ් වර්ෂන් එක ගන්න ඕනේ සල්ලි ගෙවලා. ඉතින් අපිට ඒක නිකන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තිබ්බා. ඒ කියන්නේ track version get into pc වගේ වෙබ්සයිට් වලින් අපිට අරගෙන මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තිබ්බා. ඒත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී අපිට software එකක් දැන් අලුතෙන් ලැබිලා තියෙනවා. ඒකේ නම තමයි Affinity කියන්නේ. ඉතින් ඒක ගැන කතා කරන්න තමයි අද ආවේ. හරි, ඉතින් වැඩි කතා නැතුව යන් අපි ඒ මොකක්ද කියලා බලන්න. හරි, ඉතින් අපි මුලින්ම බලමු මේ Affinity එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ Chrome browser එකට යන්න, නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන මොකක් හරි browser එකට යන්න. ගිහින් search කරගන්න Affinity කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිය උඩින්ම link එකක් එනවා. මෙන්න මේක උඩ එක සෑක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ page එක load වෙනවා. මෙතන තියෙනවා get Affinity කියලා කොළ පාටින් බටන් එක ගන්න එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා sign up to download කියලා මේ free එක ගන්න. ඉතින් මෙන්න මෙතන sign up to download කියන එක ක්ලික් කරනවා. ඉතින් මේ Affinity කියන software එක සම්පූර්ණයෙන්ම කියන්නේ මේක අයිතිකාරීත්වය දැන් හම්බෙලා තින්නේ Canva කියන සමාගමට. Canva කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. වීඩියෝ ෆොටෝස් ඕන එක ටෙම්ප්ලේට් අරගෙන අපිට එඩිට් කරන්න පුළුවන්. දැන් වෙද්දී හැබැයි Canva එකෙත් Pro version එක free දෙන තැන් තියෙනවා. ඒක හින්දා අපිට Canva උනත් free use කරන්න පුළුවන්. ඒකෙත් paid version එක තියෙනවා. paid version එක ඇතුව ඒක free use කරන්න පුළුවන්. ඉතින් තාම Affinity එකේ නම් මම දන්න තරමින් paid version එක free පාවිච්චි කරන්න පුළුවන් විදිහක් නෑ. ඒක paid version එකක් කියන්නේ මේකේ මෙහෙමයි paid version එකේ තියෙන්නේ. paid version එකේ අපිට තියෙන්නේ කරන්න AI image generate කරගන්න, ඒ වගේ script generate කරගන්න, අන්න ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. හරි, ඉතින් අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මෙතන මෙන්න එහෙම ලෝඩ් වුණාට පස්සේ ඔයගලගේ ඊමේල් එක පෙන්නයි. ඉතින් මෙන්න මේක කන්ටිනියු කරගන්න. නැත්තම් මෙතන ඔයගලන් තව account එකක් තියෙනවා, switch account දීලා account එක change කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන කන්ටිනියු දෙනවා. ඉතින් කන්ටිනියු දුන්නාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකකට එනවා. ඔයගොල්ලෝ Mac OS එක නම් පාවිච්චි කරන්නේ. මීට කලින් Mac වලට සම්පූර්ණයෙන්ම මේක දීලා තිබ්බේ. ඉතින් desktop වලට ආවේ, ඒ කියන්නේ Windows desktop වලට ආවේ මේ ළඟදී නම්. ඉතින් අපි දැන් Windows desktop වලට මේක දාන්න යන්නේ. ඒකද මෙන්න මෙතන ක්ලික් කරගන්න. ඔයගොල්ලෝ Mac OS යන ඔයගලගේ තියෙන්නේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන ක්ලික් කරා, එතන ඩවුන්ලෝඩ් කරා. හැබැයි Windows වලදී මෙන්න මෙතන arrow එකක් තියෙනවා. arrow එක උඩ ක්ලික් කරලා ඊපස්සේ මෙන්න එහෙම ටික හතරක් පල්ලෙහාට එනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙන MSI/exe 64 bit එක. ඉතින් මෙන්න මේක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම දැන්ට ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මම මේක කැන්සල් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණ තැනට යන්න. ඉතින් මගේ ඩවුන්ලෝඩ්ස් වලමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ ෆයිල් එක.
අනික ඔයගොල්ලෝ සූම් කරලා වෙන්නන්න මේ තියෙන්නේ මේ ෆයිල් එක දැම්ම ඒ කුඩ ඔයගොල්ලෝ ඩබල් ක්ලික් කරගන්න ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඉන්ටර්ෆේස් එකේ මම මේ කියන ටික එනවා මට මේක ගන්න විදිහක් නැහැ ඒ හින්දා මම මේ කාට වශයෙන් කියනවා ඔයගොල්ලෝ කරගන්න ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා පොඩි නොටිෆිකේෂන් එක ඒකේ ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක හයි ඒ ලැන්ග්වේජ් එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා ඉංග්‍රීසි කියලා සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆයිල් ලොකේෂන් එක හයි ඒ ෆයිල් ලොකේෂන් එකට ඔයගොල්ලෝගේ ඇප් එකේ කියන්නේ software එක ඩවුන්ලෝඩ් වෙන්න ඕන ඉන්ස්ටෝල් වෙන්න ඕන ලොකේෂන් එක අහන්නේ එතකොට ඔයගොල්ලන්ට කැමති ලොකේෂන් එකක් දෙන්න ඩෙස්ක්ටොප් එක දුන්නත් කමක් නැහැ ඊට පස්සේ ඕකේ ටික් එකක් දාන්න තියෙනවා නම් ඩෙස්ක්ටොප් අයිකන් එක ඕනේ කියලා ඒ ටික් එක දාලා ඔයගොල්ලෝ නෙක්ස්ට් කරන්න ඊට පස්සේ ඔයගොල්ලෝ නෙක්ස්ට් කරලා ඊට පස්සේ ඉන්ස්ටෝල් දෙන්න ඊටත් පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එන වින්ඩෝ එක ඉන්ස්ටෝල් වෙලා යන වින්ඩෝ එක ෆිනිෂ් කියන බටන් එක ක්ලික් කරලා ඉන්ස්ටෝලේෂන් එක ෆිනිෂ් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකට අයිකන් එක ඇවිල්ලා නැත්නම් ඔයගොල්ලෝ ස්ටාර්ට් මෙනු එකට ගිහින් ඒකේ සර්ච් කරලා අරගෙන ඔයගොල්ලෝ software එක ඕපන් කරගන්න. ඉතින් ඊටු ටික අපි කතා කරමු. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට normal software එකක් ඕපන් වෙන විදිහටම පොඩි ඇනිමේෂන් එකක් එක්ක මේ software එක ඕපන් වෙනවා. ඉතින් මේ software එක Canva එකෙන් කරන හින්දා අපිට Canva account එක දීලා තමයි log වෙන්න ඕනේ. ඔයගොල්ලෝ icon උඩ click කරගත්තට පස්සේ කියන්නේ මේක app එක open කරගත්තට පස්සේ මුලින්ම මේ විදිහට පෙන්වන්නේ නැහැ. ඊට ඔයගොල්ලන්ට පෙන්වන්නේ මුලින්ම ඔයගොල්ලන්ගේ Google account එක දීලා Canva එකට log වෙනවා වගේ මේ Affinity එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ එම log වෙලා වුණාට පස්සේ තමයි මෙන්න මේ විදිහට අපිට software එකේ animation එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට software එක අපේ open වෙනවා. ඉතින් open වෙන්න චුට්ටක් වෙලා යනවා මගේ machine එකේ ස්පෙකුත් මදි. අනික තමයි ඕගොල්ලන්ට පොඩි machine එකකින් වුණත් මේ software එක run කරගන්න පුළුවන්. මොකද මේකේ නිකන් ලොකු වැඩක් වුණත් කරද්දී MB 500ක් 1000යි 500 අතර වගේ තමයි යන්නේ RAM එකෙන් RAM usage එක යන්නේ 500යි 1000යි අතර. ඒ කියන්නේ GB එකකටත් අඩුවෙන් තමයි RAM එක ගන්න GB එකකට අඩුවෙන් වගේ තමයි. එතකොට 4GB RAM එකකින් වුණත් මේකේ වැඩ කරගන්න පුළුවන්. හැබැයි Photoshop වගේ software වල පොඩ්ඩක් RAM එක ගන්නවා 2GB වගේ ගන්නවා 2GB 1GB අතර වගේ ගන්නවා. ඉතින් ඒකින්ද මේ software එක හොඳටම හොඳයි. ඉතින් දැන් මේ විදිහට ඉන්ටර්ෆේස් එක තියෙනවා. ඔයාලට මුලින්ම මම මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන හින්දා මේ විදිහට පෙන්නනවා. නැත්තම් මේ යට තියෙන ටික විතරයි පෙන්නන්නේ. ඉතින් මම ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ කියන්නේ මේ වීඩියෝ එකේ thumbnail එකක් හදලා තියෙන්නේ මම මෙන්න මේ Affinity කියන software එක use කරලා තමයි. ඔයාලන්ට එතකොට දරා අවබෝධයක් ගන්න පුළුවන්. මට ලොකුවට thumbnails හදන්නත් බෑ. ඒකින් නා ඕලු කලා අවබෝධයක් ගන්න ඒක දිහා බලලා Photoshop විදිහම තමයි. ඉතින් ඊට පස්සේ මෙතන දන්න ලකුණ ක්ලික් කරලා පස්සේ අපිට new project එකක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට artboard ටික තියෙනවා. ඉතින් මෙතනින් අපිට කැමති artboard එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ iPhone වලට ඉගෙන අපේ ෆෝන් වල ඩිස්ප්ලේ සයිස් එකට අපිට ෆොටෝස් හදා ගන්න ඕන නම් එන ගොඩක් වෝල්පේපර්ස් එහෙම හදා ගන්න ඕන නම් මේ විදිහට අපිට සයිස් එකක් තෝරලා හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් තෝරගන්නේ ලෑන්ඩ්ස්කේප් සයිස් එක උඩින් අපිට මාර්ක් කරගන්න පුළුවන් පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප්. ඉතින් මම දැන් ලෑන්ඩ්ස්කේප් සයිස් එක තෝරගන්නේ මෙතන තියෙනවා visual video කියලා එක. අන්න ඒක ක්ලික් කරගන්නවා. ඒක තමයි YouTube thumbnail size එක. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන
මෙතන පල්ලෙහා දිනවා create document කියලා එකක්. ඉතින් ඕගොල්ලන්ට මෙතනින් මේ 70 මෙතන මේ තියෙන DPI අගේ 75 තියෙන්නේ. ඕගොල්ලන්ට 150 300 වගේ දාගෙන create document දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති අගය දෙන්න. මට දැන් මෙහෙම හොඳයි. ඒක මම මෙහෙම next කරනවා. ඉතින් ඊට පස්සේ මේ අපිට open උනේ Photoshop open උනේ. ඒ කියන්නේ අපි දැන් මේකේ ඇතුලේ තියෙනවා Photoshop සහ Illustrator සහ තව Adobe ලගේ software එකක්. ඒකේ නම මට හරියට මතක නැහැ. ඉතින් ඒ තුන තමයි මෙතන open වෙන්නේ. ඉතින් දැන් මේ pixel කියලා ඔයාලට පේනවනේ උඩ select කරලා තියෙන තැඹිලි පාරේ. අන්න ඒ pixel කියන්නේ Photoshop වගේම ගා Photoshop එකෙන් කරන හැම වැඩක්ම මෙතනදී කරන්න පුළුවන්. ඔය මේ vector කියන එකේ අපිට Illustrator එකේ කරන්න වැඩ ඕන එකක් මෙතන කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ pixel කියන එක තෝරගන්නවා. ඔයගලන්ට පොඩ්ඩක් මේක කියලා දෙන්න. ඉතින් ඔයගලන්ට මේ කැමති එකකින් කරන්න පුළුවන්. ඉතින් මම දැන් pixel කියන එක ගිහින් ඒ කියන්නේ Photoshop වල වැඩ කරන විදිහට කරන්න පුළුවන් එකක් තමයි මේකන තියෙන්නේ. ඉතින් දැන් මම සිලෙක්ට් කරලා තියෙන්නේ move tool එක. move tool එක කියන්නේ සාමාන්‍ය selection tool එක. ඒක කියනවා නම් ඉතින් Photoshop එකේ තිබ්බ shortcut එක තමයි මේකෙත් ඇවිල්ලා තියෙන්නේ move tool එක. ඒ වගේම අපේ rasterize අපේ shape tool වල ඒවට ඇවිල්ලා තින්නේ. අපේ දැන් square එකම select කරගන්න ඕන නම් අපිට U key එක click කරාම square එක select වෙනවා. ඒ වගේම අනිත් එතන තියෙන ගොඩක් දේවල් වලට ගොඩක් දේවල් කියන්නේ මේකේ අපිට කොටුව හදා ගන්න පුළුවන්. ඒ වගේම රවුමක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අර කොටුවේ වටේ corners ටික රවුම් විදියට තියෙන්නේ. අන්න ඒ shape එක අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ තුන අතර අපිට U අකුර click කරනකොට move වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මේකේ හොඳ option එකක් තමයි මේකට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අපිට Photoshop එකේ වගේ control T click කරන්න දෙයක් නැහැ අපිට. මේකේ ඩක් හරි object එකක් resize කරන්න, ඒ වගේම move කරන්න එහෙම control T click කරන්න දෙයක් නැහැ. මේකේ නිකම්ම object උඩ එක සැරයක් click කරාට පස්සේ normal අපිට crop කරන්න ඒව කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට දාගත්තා. normal පාට මාක් කරන ඒව ටික තියෙනවා. ඉතින් normal Photoshop එකට එන key ටිකම තමයි මේකටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ අපිට ඔතන රතු පාට dot එක උඩ එක සැරයක් click කරගෙන අපිට මේකේ corners ලොකු පොඩි ගන්න පුළුවන්. ඉතින් අපිට type කරගන්න උනත් ඉතින් normal විදිහටම තමයි type කරගන්න T key එක තමයි අපි click කරන්න ඕනේ. ඒකෙත් option දෙකක් තියෙනවා. ඉතින් T click කරාම type tool එක type කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ move tool එක අපිට ගන්න පුළුවන් V අකුර click කරාම. ඊට පස්සේ අපිට brush tool එක ගන්න පුළුවන් B අකුර click කරාම. අන්න ඒ වගේ හැම tool එකක්ම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට fonts එහෙම අපේ machine එකට දාලා තියෙන fonts මේවත් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ single fonts වගේ තියෙනවා. ඒ ඔක්කොම මේකේ තියෙනවා. මේක අපිට favorite දාන්න පුළුවන් font. ඉතින් ඒක දැම්ම කියලා උඩට එන්නේ නැහැ. නිකන් heart එක නිකන් නිල් පාට වෙලා තියෙනවා එතන. අපිට පළලටනකොට ඒක highlight වෙලා පේනවා. ඒකකින්ද ඒක අවුලක් නැහැ. ඉතින් මේක මම දැක්කා ලොකු අඩුවක් තමයි. අඩුව කියන්නේ තියෙන එකම අඩුව මේකේ Photoshop එකේ තිබ්බ අපේ මොකක් හරි ෆොටෝ එකක background එකක් අයින් කරගන්න අපිට erase කරගන්න පුළුවන් වෙලා erase එකක් තිබ්බා. magic eraser කියලා erase එකක් තිබ්බා. ඉතින් ඒක මේකේ දීලා නැහැ. මොකද දන්නේ නැහැ දීලා නැත්තේ. ඉතින් ඒක හින්දා අපිට background එක වෙන website එකකට දාලා remove කරගෙන තමයි දෙන්න ඕනේ. වෙන විදිහක් තියෙනවද දන්නේ නැහැ මේකේ අපිට background එක remove කරගන්න. ඒක මම හරියට දන්නේ නැහැ. ඒක හින්දා
අපිට එතනින් මේ විදිහට තමා අපිට කියන්නේ වෙබ්සයිට් එකකට දාලා තමා ගන්න වෙන්නේ. නැත්තම් මේකේ අපිට පේජ් එක ගත්තා නම් ඔය දැන් තියනවා උතන උඩ බාර් එකේ 4ක් අන්න එතන අගම අන්තිමට තියෙනවනේ AI කියලා. අන්න ඒකට දාලා අපිට ඔන්න ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න පුළුවන්. මට හිතෙන විදිහට මම හරියට දන්නේ නැහැ. ඒව හොයලා ඔක්කොම කියන්න ලොකු වීඩියෝ එකක් හොඳ වීඩියෝ එකක් ඕන. මම කියන්නේ හැමදේම ගැන A to Z මම වීඩියෝ එකක් ඕගලන්ට උන්නා ගේන්න. ඕගලන්ට කමෙන්ට් එකක් දාන්න බලලා මම මේක ගේන අනිවාර්යෙන්. හරි ඉතින් අදට ගෙනපු වීඩියෝ ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මොනවද මේ වීඩියෝ එක ගැන හිතන්නේ? ඉතින් අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ හොඳට ලයික් එකක් දාන්න. මගේ YouTube channel එක තමයි ඔයගොල්ලෝ subscribe කරලා ඉතින් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙන්න. ඒක link එක දාලා තියෙනවා පල්ලෙහාට description එකේ. ඉතින් ඒක click කරලා ඒකට join වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගලන්ට සුබ දවසක්.